දැන් මෙතනට ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්න ඕනේ නැහැ. මොකද ලයින් දෙකක් ගිහිල්ලා නැහැනේ. ඒකින්ද මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මර්ජ් කරන්න ඉස්සෙල්ලම. හරි. ඊට පස්සේ ටයිප් කරන්න පුළුවන් කැප්ස් ලොක් දාලා ABC ස්ටෝර් කියලා. ඕක ඇතුළෙම ටයිප් කරනවා. ටෙක්ස්ට් බොක්ස් දාන්න. හරි. ඊට පස්සේ සයිස් එක වැඩි කරනවා මෙතනින්. ඊට පස්සේ මෙතන තියෙන ඒවා ටික ටයිප් කරන්න ඕනේ. ඊට පස්සේ අපි දැන් හදිසියේ ටයිප් කරන් ගිහින් ඉඳ සමහර වචන පේන්නේ නැහැ. අනිත් පැත්තට පැනලා තියෙනවා. කොටුවේ ඉඩ නැහැ. එතකොට ඉක්මනට හදාගන්න. මෙතන මේ ඉඩ ප්‍රමාණය ඉක්මනට හදාගන්න කරන්නේ මෙන්න මේ උඩ ABCD තියෙන්නේ. ඒ ලයින් එකට ගිහිල්ලා ක්ලික් කරලා මෙන්න මේ විදිහට සිලෙක්ට් කර ගන්නවා අපි ටයිප් කරලා තියෙන කොලම්ස් ඔක්කොම. හරිද? එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මේ CD අතර තියෙන හැම එකම අතර මාජින් එක. මේ කැමති මාජින් එකකට ළඟට යන්න. ළඟට ගියාම ප්ලස් මාර්ක් එක වෙනස් වෙනවා. දැක්කද? අන්න එහෙම වුණාම ඩබල් ක්ලික් කරන්න. එතකොට මේ වල ඉඩ ඔටෝ හැදෙනවා. ඊට පස්සේ මෙතන number of units කියන එක මොකද කරලා තියෙන්නේ? line දෙකකට ඇවිල්ලා තියෙනවා. අපි ඒක රැප් කරනවා මෙතනින්. හරි රැප් කරපු ගමන් දෙකකට යන්නේ නැහැ. රැප් කරලා මේක ඉඩ හදන්න ඕනේ. මෙන්න මේ ගානට හදපුවම ඊට පස්සේ මෙතන පල්ලෙහෙන් ගිහිල්ලා ඩබල් ක්ලික් කරන්න ඔන්න line දෙකකට ආවා. හරි total price එකක් මේම අඩු කරලා ඉවරලා රැප් දෙන්න. එතකොට ඔන්න ඔහම එනවා. ඊට පස්සේ මේ ඔක්කොම සෙන්ටර් කරන්න ඕන. දැන් ඔක්කොම එකිනෙක සෙන්ටර් කර ඉන්නේ. අපි මේ දෙක උඩින් ක්ලික් කරාම මුළු රෝ එකම සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වලින් තමයි සෙන්ටර් කරන්නේ. මේ තියෙන්නේ. මෙන්න මේකෙන් තමයි මේකේ උඩට යනවා. මේකෙන් පල්ලෙහාට එනවා. මේකෙන් තමයි සෙන්ටර්. හරිද? තේරුණා නේද? පැහැදිලි. හරි ඊට පස්සේ ඩිස්කවුන්ට් කියන එක පොඩ්ඩක් හැරිවිලා තියෙනවා ඇන්ගල් එක. ඒක අපි මෙන්න මෙතනින් හදනවා. මේ තියෙන්නේ ඩිස්කවුන්ට්. හරි. Enter the formula find sales price. Sales price එක list price එකෙන් discount එක අඩු කරන්න ඕන. list price එකෙන් discount එක අඩු කරන්න ඕනලු. හරි. sales price එක ගන්න සමාන කිරීම දානවා. list price එක click කරන්න අඩු කිරීම දාන්න discount එක. list price එක දැම්ම අඩු කිරීම discount එක. හරි. ඔන්න ආවා sales price එක 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 හදා දින්නේ නැහැ fill handle කරන්න. හරිද? ওই විදියට. ඊට පස්සේ sales tax එක හදන්න කියලා තියෙන ළමයි sales price එකෙන් 100.0.05ක් sales price එකෙන් හරි සමානයි sales price එක ගන්නවා වැඩි කිරීම දානවා ඊට පස්සේ 0.05 දානවා. හරිද? percentage mark එක දාන්න අමතක කරන්න එපා. ඔය විදියට sales price එක වැඩි කරනවා මෙන්න මෙතනදී පල්ලෙහා දීලා තියෙන ගාණෙන් 100.05. හරි. ඊට පස්සේ ඒකත් fill handle කරනවා. හරිද? ඊට පස්සේ total price එක ගන්න කියලා තියෙනවා sales price එකයි sales tax එකයි එකතුව. අපි යන total price එකට සමානයි sales price එකතු කිරීම sales tax. ඔන්න ඔය විදියට